අයිබෝවන් හැමෝටම අදත් අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම රස විදියට රුලන් කේසරි හදන විදිය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක ටැමිල් කෑමක්. ගොඩක් අය මේක ඩෙසර්ට් එකක් විදියට තමයි ගන්න. අපි දැන් යමු රෙසිපි එකට. මම මෙතන බටර් මේසෙන්දි 4ක් අරගෙන මිල්ක් කරගෙන තියෙනවා. ඔයාලට බටර් වෙනුවට ගී උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම පොඩියට කපාගත්තු රටකචි පිළිකුයි වීලිමිටි පිළිකුයි එකතු කරගෙන ලෝ හීට් එකේ මේ විදියට බෙද ගන්නවා. විනාඩි 3ක් 4ක් මේ විදියට හොඳින් බෙදුනට පස්සේ ඉප ඔෆ් කරලා මේ ටික ඉවත් කරගන්නවා. මම දැන් මේ භාජනයේටම රුලන් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. දැන් විනාඩි 5ක් විතර ලෝ හීට් එකේ රුලන් වල අමු ගතිය යනකම් මේ විදියට හොඳින් බෙද ගන්නවා. රුලන් ටික බෙදුනට පස්සේ මම මේ විදියට කිරි මිලිලීටර 400ක් එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී වතුර මිලිලීටර 400ක් වුණත් එකතු කරගන්න පුළුවන්. කිරි එකතු කරගත්තාම ඇත්තටම හොඳ කිරි රසක් එනවා. දැන් මම ලුණු තේ හැඳි කාලෙකුත් මේ විදියට එකතු කරගන්නවා. ඒකටම මම සීනි ග්‍රෑම් 150කුත් මේ විදියට එකතු කරගත්තා. දැන් අපි මේක හොඳින් මේ විදියට කවලම් කරගමු. විනාඩියක් විතර ගියාට පස්සේ මම මේකට කලරින් බිංදු කිහිපයක් එකතු කරගන්නවා. කලරින් එකතු කරගන්නකොට ඔයාලට කැමති වර්ගයකින් කලරින් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. විනාඩි 8ක් විතර අපි දැන් මේක හැඳි ගාලා තියෙන්නේ. ටිකින් ටික මිශ්‍රණය ඝන වෙනවා ඔයාලට පේනවා. දැන් මම මේ වෙලේදී අපි කලින් බෙදගත්ත රටකචි ටිකයි වීලිමිටි ටිකයි එකතු කරගන්නවා. තවත් විනාඩි 2ක් විතර මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පදමකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක එක ගුලියට එකතු වෙනවා. මේක දැන් එක ගුලියකට වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේක ලිපෙන් ඉවත් කරගෙන තුනී කරගන්න තමයි යන්නේ. මම තුනී කරගන්න යන භාජනයට කලින් බටර් ටිකක් ගාගෙන තිබ්බේ. ඔයාලට පොල් තෙල් උනත් ගා ගන්න පුළුවන්. දැන් මේක මේ විදියට හොඳට තුනී කරගන්න ඕනේ. මේක හොඳට තුනී කරගත්තට පස්සේ විනාඩි 20ක් විතර හොඳට සෙට් වෙන්න තියන්න. ඊට පස්සේ අපිට මෙහෙම කෑලි කපා ගන්න පුළුවන්. මේක හරිම කිරි රසයි. ඔයාලත් try කරලා බලන්න. අවුරුදු කාලෙට නෑදෑයන්ට ඩෙසර්ට් එකක් විදියට උනත් හදලා දෙන්න පුළුවන්. Thank you.